ලංවීමේ වැඩ කරලා VRS එකට ඉල්ලලා පහුගිය ටිකේ පොඩ්ඩක් නොසන්සුන් වෙලා තමයි හිටියේ. ඒ ඉන්නකොට වර්තමාන ඇමතිතුමා 25 වෙනිදා පත් වෙලාවට පස්සේ 27 වෙනිදා අපිට සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවේදී එතුමා අපිට පොරොන්දුවක් දුන්න රජ වෙනුවෙන් සඳුදා දිනේදී මේක කැබිනට් එකට දාලා අනුමත කරගෙන සති දෙකක් යනකොට අපිට මේ VRS මුදලෙන් 150ක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලා. ඒ කිව්වත් වගේම ඒ එතුමා ඉල්ලපු සති දෙක යන්නත් කලින් සම්පූර්ණ VRS මුදල ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. VRS සේවකයන් වෙනුවෙන් වර්තමාන ජනාධිපතිතුමා මේ සඳහා විශේෂ මැදිහත්කමක් කරපු ඇමතිතුමා ඇතුළු රජයට ඒ අපේ ප්‍රශ්න විසඳ දුන්නට අපේ සියලු සේවකයන් වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. අපි පහුගිය කාල සීමාව තුළම මේ ස්වේච්ඡා විශ්‍රාම යාම ලබා දීමේ අපහසුතාවයන් ගැන ගොඩාක් නොසන්සුන්තාවයකින් පසු වුණේ. 1898ක් වූ සේවකයින් පසුගිය කාල සීමාව තුළ මේ වන්දි මුදල නොලැබීම ගැන ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා හිටියේ. අභිනව විදුලි බල ඇමතිතුමා ජනාධිපතිතුමා සමග කර සාකච්ඡාවේදී එතුමාගේ මැදිහත් වීම තුළ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපිට මේ එළඹෙන 15 වෙනිදා වෙන විට ස්වේච්ඡා විශ්‍රාම යාමේ මුලින් ලබා දීමට තීරණය කළ තිබුණු 150 නෙමෙයි 100%ම පාරිතෝෂික මුදල අපිට ලබා දීමට කටයුතු කිරීම ගැන තිගරු ජනාධිපතිතුමාටත් විදුලි බල ඇමතිතුමාටත් ස්වේච්ඡා විශ්‍රාම ගිය සේවකයන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා.